Good morning. අද ඉරිදා දවසක්. ඉරිදා වුණත් අද කැම්පස් එන්න වුණා. ගෲප් අසයින්මන්ට් එකක් තියෙනවා මේ සැරේ අපිට. ඒක අද රෑ 12ට තමයි ඩෙඩ්ලයින් තියෙන්නේ. රෙකෝඩ් කරලා සබ්මිට් කරන්න ඕනේ. ඉතින් අද තමයි අපි ඒක රෙකෝඩ් කරන්න හදන්නේ. බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. අද ඉරිදා නිසා යුනිවර්සිටි එකේ එක්ස්ටර්නල් කරන ඩිග්‍රීස් වල ලෙක්චර්ස් තියෙනවා. ඒක නිසා අපිට හෝල් එකක් හොයාගන්න හරිම අමාරුයි. ගෲප් එකේ අය කීප දෙනෙක් ඇවිල්ලා හෝල් එකක් හොයාගෙන තිබුණා. ඉතින් මේ තමයි මේ හෝල් එක. මට මතක විදියට දැන් තාම අපි සෙමස්ටර්ස් දෙකයි එක්සෑම්ස් ලියලා තියෙන්නේ තර්ඩ් සෙමස්ටර් එක. මේ සෙමස්ටර් එකේ තමයි ගොඩාක්ම අපිට අසයින්මන්ට්ස් ප්‍රසන්ටේෂන් කරන්න තිබුණේ. ඒක නිසා වෙලාවක් තිබුණේ නැහැ ලෑස්ති වෙන්න. දැන් අද තමයි අපි කරන පාර්ට්ස් හදාගෙන ඒ වැඩ ඔක්කොම ටික කරන්නේ අද. අපේ ගෲප් එකේ මෙම්බර්ස්ලා 10 දෙනෙක් ඉන්නවා. අපි 9 දෙනෙක් නැවිලා පාර්ට් ලෑස්ති කරන් ඔක්කොම කරන් ඉන්නකොට අන්තිම එක්කෙනා එන වෙලාවේ දැනෙන සතුට තමයි මේ. මොකක්ද මේක මේව කරමුනේ. මේ හැමෝගෙම දානවද මේකට? නෑ මේක දාන්නේ නැහැ. මගේ ගෙදර is one of the biggest company in Sri Lanka. It has many subsidiary and business sector in Sri Lanka and other countries because of this large group structure. මට කියන්න අමතක වුණානේ. ඕගොල්ලෝ බලන හැටි ප්‍රසන්ටේෂන් එකක් කරනවා කෝ ලෙක්චරර්ස්ලා කවුද මාක්ස් දෙන්නේ එහෙම. මේක රෙකෝඩඩ් ප්‍රසන්ටේෂන් එකක් තමයි මේකේ අපිට සබ්මිට් කරන්න තියෙන්නේ. අර මම කලින් වීඩියෝ එකක් දැම්මේ කම්පැනි සීට් එකක් ගිහින් අනේ විසිට් එක රිලේටඩ් තමයි මේ අසයින්මන්ට් එකට අදාළ ප්‍රසන්ටේෂන් එක අපිට කරන්න තිබුණේ. අපි ඒ හිටපු හෝල් එකේ වැඩි වෙලා ඉන්න හම්බුනේ නෑ. එතන ලෙක්චර් එකක් කියලා කට්ටියක් ආවා. ඉතින් අපි ආයි හෝල් එකක් හොයාගෙන ආවා. අපිට වෙන්නම හරි වැඩ. ඒ බෝඩ් එකේ අපි ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් හරියට ක්ලියර් වෙන්නේ නැහැ. ලාස්ට්ලි අපි හෝල් එකක් හොයාගෙන ප්‍රසන්ටේෂන් එක රෙකෝඩ් කළා. මාකටිං සබ්ජෙක්ට් එකට අපිට තිබුණේ අලුත්ම ටී ෆ්ලේවර් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. මේ තමයි අපි හදපු ටී ෆ්ලේවර් එක. අන්න අතන මල්ලි කෙනෙක් ඉන්නේ. අපේ ප්‍රොඩක්ට් එක දීලා බලපුවා. අනේ වවුලේ නෝයේ නලුක ප්‍රශ්න එකයි ඉන්නේ. මොකද්ද මල්ලි ප්‍රශ්නේ? මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් අයියා මට. ප්‍රශ්න අමතක කරලා නැත්නම් අපි ගාව තියෙන හොඳ ඩ්‍රින්ක් එක. පොඩ්ඩක් බීලා බලමුද? මොකද වෙන්නේ? මේක මේ ජින්ජර් ලෙමන් හනි දාලා හදන තේ එකක්. බීලා බලන්න කොහොමද කියලා. සියන් නැචරල් නෑ මල්ලි. කොහොමද? මේක නම් මාර නැචරල් රහක් තමයි තියෙන්නේ. මේක මිල කීයක් වෙනවද? ඔක මල්ලි රුපියල් 350ක් වගේ තමයි වෙන්නේ. මොකද්ද මේකේ නම? මේක ලක්ස් ටී ග්ලෝ. ඉරිදත් කැම්පස් එකට ඇවිල්ලා රෙකෝඩඩ් ප්‍රසන්ටේෂන් කරලා සඳු දෙම්මත් ෆිසිකලි ප්‍රසන්ටේෂන් එකක් කරන්න උනා. මේක ඇත්තටම අපි ටී ෆ්ලේවර් එකක් කිව්වට අපි ටී ෆ්ලේවර්ස් 3ක් දාලා තමයි
මේ ටී එක හැදුවේ ජින්ජර්, හනි, ඒ වගේම ලෙමන්. මැඩම් ප්‍රසන්ටේෂන් එක ගන්නකම් මේ විදියට තමයි අපි බයින් ලෑස්ති වෙවි හිටියේ. ඒ විදියට තමයි අපි මේ ප්‍රසන්ටේෂන් එකත් ඉවර කළේ. අනේ කැම්පස් එකේ මේ චූටි පූස් පටව වගේක් ඉන්නවා. ඊළඟ ලොක් එකත් ඉක්මනින්ම අරන් එන්න. එතකන් ඔයාලා හොඳට පාඩම් කරන්න ඕන. හරිද?